welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට ගේන්නේ full day vlog එකක්. ඉතින් මම හිතනවා මගේ short video වලට වගේම long videos වලටත් ඔයාලා කැමති වෙයි කියලා. එහෙනම් අපි යන්න අද vlog එකට. අද නම් හොඳට අවුව පායලා තියෙන දවසක්. මම නම් ඇත්තට මාසෙ මේ වගේ අවුව පායලා තියෙන දවස් වලට ඒ දවස් වලට අර වැස්ස දවස් වලට වගේ නෙමේ fresh එකේ නැගිටලා දවසේ වැඩ ටික ලස්සනට fresh එකේම කරගන්න පුළුවන්. මම අද උදේම ඇදේ තිබ්බ bed sheet එක අයින් කරලා අලුත් bed sheet එකක් ඇදට දාගත්තා. මම කොහොමත් ළමයි සතියකට සැරයක් වගේ ඇදේ තියෙන bed sheet එක අයින් කරලා කාමරේ ආයේ මුලක ඉඳලා අස් කරනවා. අද නම් ගොඩක් ලොකුවට කාමරේ අස් කරන්න ගියේ නෑ. ඒ වුණාට චුට්ටක් කාමරේ වෙනස් කරගත්තා. මගේ කාමරේ කලින් තිබ්බේ මේ පෙන්වන විදිහට නෙමෙයි. මම මේක චුට්ටක් වෙනස් කරගත්තා. දැන් නම් වෙලාව 9 කාලත් වෙලා ළමයි. එහෙනම් දැන් අපි වොෂ් එකක් දාගෙන ඉමු. මගේ කාමරේ තිබ්බ මෙන්න මේ පැලේ මට ගොඩක් දවසක එළියෙන් තියන්න බැරි වුණා. ඒ නිසා හොදටම ඩැමේජ් වෙලා තිබ්බේ. මම ඒ නිසා ඒකත් එළියෙන් තියාගත්තා. දැන් මම ලෑස්ති වෙන්නේ ළමයි මගේ කැම්පස් එකේ පොඩි වැඩ වගේක් තියෙන ඉවර කරගන්න බැරි වෙච්ච. ඒ ටික ඉවර කරගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා A levels හරි O levels හරි මොකක්ම හරි එක්සෑම් එකට පාඩම් කරනවා නම් මේ වෙලාවට තියාගන්න එකම එක වර්ග පර්ෆියුම් එකක්. ඒක හැමදාම පාඩම් කරන කලින් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ ඔයා එක්සෑම් එකට යන දවස තියෙනවනේ. එදාටත් ඒ පර්ෆියුම් එකම පාවිච්චි කරලා යන්න. මොකද ඔයාලට මම මේ කියන දේ එකපාරක් හරි වෙලා ඇති. ඔයාලා අවුරුදු ගානකට කලින් පාවිච්චි කරපු පර්ෆියුම් එකක් ආයේ හම්බෙලා පාවිච්චි කරොත් ඔයාලගේ ඔළුවට 아무තු මතකයක් එනවනේ ඒ සුවඳත් එක්ක. ඉන්න ඒක තමයි මෙතනදිත් සිද්ධ වෙන්නේ. ඔයා දන්නෙත් නැහැ කොහොමද මේ මතකය ආවේ කියලා. ඒ වුණාට ඔයාට ඒ සුවඳ දැනෙද්දී ඔයාට 아무තු මතකයක් එනවා. ඉතින් පාඩම් කරනකොට හැමදාම එකම පර්ෆියුම් එකක් යූස් කරද්දී ඔයාලගේ මොලේ මතක තියාගන්නවා මේ සුවඳත් එක්ක ඒ වෙලාවේ වෙන දේවල් ගැන. එතකොට ඔයා දන්නේම නැතුව සමහර විට පාඩම් කරන දෙයක් විභාගයට ගිහිල්ලත් ඔයාට මතක් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක ඔයාට උදව්වක් වෙනවා විභාගෙදිත් ඔයාගේ විෂය කරුණු ආයෙ මතක් කරගන්න. ඉතින් ළමයි අද දවසේ කරන්න ඕනේ වැඩ ටික තමයි මම මේ ලියාගන්නේ. ගොඩක් අය TikTok එකෙන් එහෙම කමෙන්ට් දාලා අහලා තිබ්බා කොහොමද මම මේ ප්ලෑනර් බුක් එක හැදුවේ කියලා. මේ වීඩියෝ එකේදී නම් මට ඒක පෙන්වන්න වෙලාව මදි වෙයි. මම මේකට වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා හරි කොහොම හරි ඔයාලට කියන්න. ඒ වුණාට මම මේකේ ගොඩක් ලොකුවට ලස්සනට හදාගත්තේ නැහැ. මට ඕනේ වැඩ ටික කරගන්න පුළුවන් ප්‍රමාණයට විතරයි මම මේ ප්ලෑනර් බුක් එක හදාගත්තේ. ගොඩක් ලස්සන කරන්න ගියේ නැහැ. ඒ වුණාට මම මොකේ පළවෙනි පිටු දෙක ටිකක් ලස්සනට හදාගත්තා. පොඩියට විෂන් බෝඩ් එකකුත් හදලා ඊට පස්සේ මං ගැන පොඩි හැඳින්වීමකුත් මම මොකට දැම්මා. සමහර විට ඔයාලා දකින්න ඇති මගේ විෂන් බෝඩ් එක හදපු වීඩියෝ එකක් තියෙනවා ෂෝට් වීඩියෝ එකක්. ඒකේ මම විෂන් බෝඩ් එක හැදුවට ඒක හැදුවේ black and white. මම වෙනින්ම Canva එකෙන් මගේ විෂන් බෝඩ් එක හදලා ඒක print out එකක් අරගෙන බිත්තිය ගහගෙනත් තියෙනවා. මම අර ආසාවට ඉතින් පළවෙනි පේජ් එකේ නිසා ලස්සන කරන්නත් එක්ක විෂන් බෝඩ් එකත් ඒකටම දාගත්තා. ඉතින් ළමයි අද මම ලියාගත්ත වැඩවලින් එකක් තමයි මේ කැම්පස් එකේ වැඩේ කම්ප්ලීට් කරන එක. ඊට පස්සේ තව පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කම්ප්ලීට් කරන්න ඕනේ.
හරි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ 10යි 10ට විතර. දැන් වෙලාව 12යි. මම දැනට වැඩේ නවත්තනවා. ඊට පස්සේ ඉතුරු වැඩ ටික ආයෙ රෑ වෙලා කරන්න ඕන. ඊට පස්සේ මම මගේ ටැබ් එකක් charge වෙන්න ගැහුවා. ඊට පස්සේ මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් එක මම මේ කලින් කාලා නැහැ. අද තමයි පළවෙනි වතාවට try කරන්නේ. ඒක ළමයි හිතුවට වඩා ඇත්තටම රහට තිබ්බා. ඊට පස්සේ හවස් වරුව ටිකක් මම රිලැක්ස් එකේ ඉඳලා රෑ වෙලාවම වැඩ කරන්න පටන් ගන්නම් කියලා හිතාගත්තා. මේ වෙලාවේදී තමයි මම මේ vlog එකත් edit කරේ. ඊට පස්සේ හවස් වරුවේ චුට්ටක් ගියේ මාස් කරලා රෑට කෑවා. අපි වොෂ් එකක් දාලාම ඉතුරු වැඩ ටික පටන් ගමු. මුලින්ම මම මගේ ප්ලෑන් බුක් එකයි ස්ක්‍රිප්ටිං කරන බුක් එකයි ගත්තා. ඊට පස්සේ අද දවසේ මට කරගන්න පුළුවන් වැඩ ටික. ඒ කියන්නේ මම ප්ලෑන් බුක් එකේ උදේ ලියා ගත්තානේ. මෙන්න මේ වැඩ ටික අද කම්ප්ලීට් කරනවා කියලා. එන්නේ වැඩ ටික මම කම්ප්ලීට් කරපුවා මොනවාද නැත්te මොනවාද තව කම්ප්ලීට් කරන්න තියෙන මොනවද කියලා බලන්න ගත්තා. මම 2025 දින එච්චර ප්ලෑන් බුක් එක පාවිච්චි කරාට හැමදේම ප්ලෑන් කරලා දවසින් දවස ප්ලෑන් කරලා කරේ නැහැ. මාසෙට එකවර ප්ලෑන් කරගත්තා, ටයිම් ටේබල් හදාගත්තා. ඒ වුණාට ඒක එච්චර ගොඩක් ප්‍රයෝජනයක් උනේ නැහැ. ඒ වුණාට මේ ප්ලෑන් බුක් එකේ මම හදලා තියෙන විදිහට පාවිච්චි කරන්න ගත්තට පස්සේ ගොඩාක් දේවල් හරියට කරගන්න, පිළිවෙලට කරගන්න පුළුවන් වුණා. මම කලින් කරේ සතියටම වගේ එකපාර ප්ලෑන් එකක් හදාගෙන සතිය දවස් 5ෙම එක විදිහට වැඩ කරනවා කියලා හිතාගෙන එහෙම තමයි ප්ලෑන් කරගත්තේ. ඒත් මේකදී මම කරන්නේ කලින් දවසේ රෑ හරි පහුවදා උදේට හරි මට කරන්න තියෙන දවසේ වැඩ ටික ප්ලෑන් කරගන්න එක. එක දිගට වැඩ ටික ප්ලෑන් කරගන්න නැහැ. දවසින් දවස ප්ලෑන් කරගන්න වැඩ ටික. පස්සේ මම ෆ්‍රෙන්ච් ග්‍රැමර් ටිකක් බලාගත්තා ළමයි. මොකද මට ෆ්‍රෙන්ච් එක්සෑම් එකක් තියෙනවා ලියන්න. මට ෆ්‍රෙන්ච් ග්‍රැමර් ටිකක් අමතකයි. බේසික් ඒවා මතකයි. ඒ වුණාට සමහර තැන් තියෙනවා අමතක වෙලා තියෙන. මේ වගේ පොත පෙරලගෙන බලාගෙන යද්දී ආයෙ මතක් වෙනවා මොනවාද මට අමතක වුනේ, මට මොනවාද මේ වර්ඩ්ස් බැරි. ඒව ඔක්කොම මතක් වෙනවා. ඒ නිසා මම තීරණය කරා අද දවස් ඇතුළත මේ පොත බලලා ඉවර කරනවා කියලා. ඒකත් මම කොහොම හරි බලලා ඉවර කරා ළමයි. එහෙනම් අදට මම vlog එක මෙතනින් නවත්තනවා. එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු.